මම ලංකාවේ දකින්නේ තරුණ පිරිසට වාසනාව ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ට પરම්පරා සංස්කෘතිය ඔක්කොම ලැබිලා තියෙනවා. සංස්කෘතිය වලම හරිම ලස්සන සංස්කෘතියක් තියෙන ලංකාවේට. මිනිස්සු hina වෙලා කතා කරන්නේ කොහෙ ගියේ? ඉන්දියාව ගිහලා. හැමතැන් වල එහෙම නෙමෙයි. හිතේ බහුල පිරිසක් ඉන්නවා අපේ පැත්තේ බලන්නේවත් නැහැ. බාහිර යනකොට කතා කරන්නේ. ඉන්දියාවේ. බහුල පිරිසක් කියලා කියන්නේ ඉතින් එහෙම වෙලෙම මාන්නේ ඉන්න පිරිසක්. ඒ වගේ රටක ඉඳන් සාපේක්ෂව මේ රට බැලුවාම කොතරම් වාසනාව තියෙනවා මෙහි ළමයින්ට තරුණ පිරිසට මෙහි ඉන්න මිනිස්සුන්ට. ඒ කියන්නේ සංස්කෘතිය ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් ජන්මයේ ලැබෙන්නට කලින් අම්මා කොහෙද යන්නේ? මහසය වඳින්න. ඔය කුසේ දරුවා. හැබැයි අම්මා යන්නේ කොහෙද? මහසය වඳින්න. එතෙන්ට ගියාම බඩට අත ගාලා කියන තෙරුවන් සරණයි පුතේ කියලා. එළියටවත් ඇවිල්ලා නැහැ. වචනයක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් අම්මා කියන තෙරුවන් සරණයි පුතේ කියලා.